වැඩපිළිවෙල ගෙනාවත් ජනතාව වෙනස් වෙන්නේ නැතුව අපේ රටේ තෙල් පරිභෝජනය අපිට අඩු කරගන්න බෑ. අපි දැන් කරන්න ඕනේ ගිය මාසේ අපි පාවිච්චි කරපු තෙල් ප්‍රමාණය 120ක් අපි සමාජයක් විදිහට ඉතුරු කරගන්න. ඒක තමයි අපේ අරමුණ වෙන්නේ. එහෙම නැතුව ආණ්ඩුවෙන් ගේන තාක්ෂණයවත් ආණ්ඩුවෙන් ගේන ප්‍රතිපත්තියවත් නෙමෙයි. අපි ඒක බාර ගන්න සමාජයක් විදිහට. අපි ගොඩනගපු මහජන ආණ්ඩුව, අපි ගොඩනගපු ආර්ථිකය, ඉස්සරහට යන ආර්ථිකය මේ අවස්ථාවේ අපිටත් ඒකට මොකක්ද දෙන්න පුළුවන් දායකත්වය. ඒ දෙන්න පුළුවන් දායකත්වය තමයි බලශක්ති පරිභෝජනයේ తాවකාලිකව අපි අවම කරගන්න ඕනේ. මේ මාස දෙක ඇතුළත අපි දන්නේ නැහැ මාස දෙකෙන් එහාට මොකක් වෙයිද කියලා. නේද? ගෙදරත් එහෙමනේ නේ. ගෙදර තියෙන සල්ලි ටික අපිට තේරෙනවා නම් ඉස්සරහා මාසවල යම්කිසි ආර්ථික අර්බුදයක් එන්න පුළුවන් කියලා, ආදායම අඩු වෙන්න පුළුවන් කියලා අද අනවශ්‍ය වියදම් අපි කරන්නේ නැහැ. ගිය මාසේ කරා. ගිය මාසේ කෑවා බිව්වා විනෝදුණා ඒක හරි. එහෙම ලෝකේ කාලෙන් කාලට අර්බුද එනවා. අපේ රටේ හේතුවක් හින්දා නෙමෙයි මේක එළියෙන් ආපු හේතුවක් හින්දා. නමුත් අපි සමාජයක් විදිහට මුල දුන්නොත් ආපහු අපි ගිය මාසේ හිටපු තත්ත්වයට මාස දෙක තුනක් ඇතුළත අපිට එන්න පුළුවන්. හැබැයි අපි මේ කැපකිරීම කරන්න සූදානම් නැත්නම් අර්බුදේ කලින් අපිට